පියවර 5කින් ඕනම පද්ධතියක් හැක් කරලා ඒක ඇස්සට රින් ගන්න පුළුවන් කියලා දන්නවද? කොහොමද අපි බිඳුවේ ඉඳන් පියවරෙන් පියවර ප්‍රෝ හැකර් කෙනෙක් දක්වා යන්නේ? අද අපි කතා කරමු ඒ ගැන. මේ මොන හැකර් කෙනෙක් වුණත් තමන්ගේ හැකින් ජර්නි එක පටන් ගන්න මූලික පියවර කිහිපයක් තියෙනවා. ඒ වගේ පළවෙනි පියවර විදිහට අපි networking basics ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ IP address එකක් කියන්නේ මොකක්ද? MAC address එකක් කියන්නේ මොකක්ද? port එකක් කියන්නේ මොකක්ද? ඉන්ටර්නෙට් එක ඇතුලේ එහෙම නැත්නම් local area network එකක් ඇතුලේ data එහෙම යන්නේ කොහොමද වගේ basics ටික. ඒ වගේම තමයි මේ ඉන්ටර්නෙට් එක ඇතුලේ වැඩ කරන්නේ කොහොමද මේ දේවල් ගැන දල අවබෝධයක් තියෙන්න ඕනේ. හරි. ඊළඟට Linux basics ටික ඉගෙන ගන්න ඕනේ. Linux commands මොනවද? මේක ඇස්සේ file system එක වැඩ කරන්නේ කොහොමද වගේ basic knowledge එකක් තියෙන්න ඕනේ hacking වලට එන්න කලින්. එතකොට මේ හැම සාර්ථක හැකර් කෙනෙක්ම පද්ධතියක් හැක් කරනකොට හැම වෙලේම අනුගමනය කරන පියවර 5ක් තියෙනවා. ඒ මොනවද කියලා දැන් අපි බලමු. පියවර අංක 1 recon. ඒ කියන්නේ reconnaissance. අපි මොකක් හරි පද්ධතියක් හරි වෙන මොකක් හරි වෙබ්සයිට් එකක් හරි හැක් කරන්න කලින් අපි ඒක ගැන විස්තර හොයනවා, තොරතුරු හොයනවා පද්ධතිය ගැන. අන්න මේකට තමයි අපි recon එහෙම නැත්නම් reconnaissance කියලා කියන්නේ. ඊට පස්සේ පියවර අංක 2 scanning. අපි මේ හැක් කරන්න යන පද්ධතිය ස්කෑන් කරලා බලනවා ඕපන් වෙලා තියෙන ports මොනවද, operating systems මොනවද ඒක ඇස්සේ use වෙන, ඒක ඇතුලේ තියෙන services මොනවද සහ මේකේ තියෙන vulnerabilities මොනවද කියලා අපි ස්කෑන් කරලා බලනවා. ඊළඟට අපි පියවර අංක 3ට යනවා. exploitation. මේකෙදි තමයි අපි පද්ධතිය තුළට රින්ගන්නේ. අපි අර ස්කෑනින් වලදී හොයාගත්ත vulnerabilities වලට අනුව අපි මේ පද්ධතිය තුළට රින්ගනවා. මෙන්න මේකට තමයි අපි exploitation කියලා කියන්නේ. gaining access කියලා කියන්නත් පුළුවන් මේකට අපිට. ඊළඟට post exploitation. මෙතෙන්දි තමයි අපි පද්ධතිය තුළට රින්ගලා දේවල් කරන්නේ මෙන්න මෙතෙන්දි. ඒ කියන්නේ hacker කෙනෙක් black hat hacker කෙනෙක් නම් sensitive data ගන්නවා සහ මේක ඇතුලේ hacker කෙනෙක් කරන දේවල් ටික කරන්නේ මෙන්න මේ step එකේදී. හරි. පියවර අංක 5 විදිහට අපි reporting කියන step එකට යනවා. මෙතෙන්දි අපි කරන්නේ මේ අදාළ කම්පැනි එකට, කියන්නේ අපි හැක් කරපු කම්පැනි එකට අපි report එකක් හදලා දානවා. ඔයාලගේ පද්ධතිය මෙන්න මේ විදිහට හැක් කරන්න පුළුවන් කියලා. මේකට තමයි අපි reporting කියලා කියන්නේ. හරි. එතකොට ඔයාලා කොහෙන්ද මේ hacking ඉගෙන ගන්නේ? hacking වලට basic එක හදාගන්න හොඳම තැනක් තමයි YouTube එක. මීට අමතරව Google එකෙනුත් ඔයාලට free resources හොයාගන්න පුළුවන්. අපේ මේ YouTube channel එකේ තියෙන මෙන්න මේ playlist එකෙනුත් ඔයාලට web hacking ගැන මුල ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. හැමෝම මේක බලලා ඉගෙන ගන්න. ඒකේ අප්ඩේට් වෙන දේවල් බලන්න ඔයාලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න subscribe කරලා. එහෙනම් අපි next video එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.